හැමෝටම තෙරුවන් සරණයි. ඔබ අහලා තියෙනවද නිව්ටන්ගේ තුන්වෙනි නියමය ගැන? අහලා තියෙනවනේ. සෑම බලයකටම සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. ඒක නේද නිව්ටන්ගේ තුන්වෙනි නියමය. නිව්ටන්ගේ නියම තුනක් තියෙනවා. අපි දන්නවා දවසක් අයිසැක් නිව්ටන් මහත්තයා සායිසැක් නිව්ටන් මහත්තයා ගහ කන්න නිදිගෙන ඉන්නවා. නිදිගෙන ඉන්නකොට ඔළුවට ඇපල් ගෙඩියක් වැටෙනවා. වැටෙනකොට මේක නා අපේ ඔළුවට ඇපල් ගෙඩියක් කරනොත් අපි මොකෝ කරන්නේ? ඈ? ඔබ නිදිගෙන ඉඳි ඔළුවට ඇපල් ගෙඩියක් කරනොත් එහෙම ගහේ දේවතාවගේ අම්මා අප්පා තමයි සිහිපත් කරන්නේ. නේ? නමුත් අයිසැක් නිව්ටන් මහත්තයා බුද්ධිමතෙක් මීටරයක් බලනවා කොහොමද මේ ඇපල් ගෙඩිය වැටුනේ? අපේ ලොකු ප්‍රශ්නයක් එනවා කොහොමද ඇපල් ගෙඩිය වැටුනේ කියලා වැටුණා ඒක. ගහින් වැටුණා. නමුත් මේක නා බලන්න මොකක්ද ඒකට විද්‍යාත්මකව ඇයි එහෙම වුනේ කියලා. අන්න එතකොට තමයි මේක නා ගුරුත්වාකර්ෂණ නියමය කියන එක ලෝකෙට හඳුන්වලා දෙන්නේ. ග්‍රැවිටි කියන එක. පස්සේ ඒක වෙනස්කම් වෙනවා අයිසැක් නිව්ටන් මහත්තයාගේ ඒ විස්තර කිරීමට පස්සේ ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයාගේ විස්තර කිරීමක් ඇවිල්ලා පස්සේ ලොකු වෙනසක් වෙනවා. නමුත් මූලික ග්‍රැවිටිය ගැන මූලිකම ගුරුත්වාකර්ෂණය ගැන අදහස දෙන්නේ අයිසැක් නිව්ටන් මහත්තයා. ඒක තමයි අපි ගුරුත්වාකර්ෂණයේ පියා කියලා අපි දැනට අපි හඳුන්වනවා. මෙතන නියම තුනක් ලෝකෙට ඉදිරිපත් කරන පුදුම නියම තුනක්. නියම තුනක්ද? ඒ නියම තුන හැවත් ලෝකේ ලෝස් තුනක්. ලෝකේ ගවර්න් කරන ලෝකේ තීරණය කරන දේවල් තුනක්. ඔන්නෝගේ තුන්වෙනි නියමය අයිසැක් නිව්ටන් මහත්තයාගේ තුන්වෙනි නියමය හරි ප්‍රසිද්ධ ඇත්තටම. අනිත් නියම හැම එකම අතරින් තුන්වෙනි නියමයට ලොකු තැනක් තියෙනවා. අනිත් නියමත් පාවිච්චි කරනවා. නමුත් තුන්වෙනි නියමය මිනිස්සු ගොඩක් දෙනා දන්නවා. සෑම බලයකට සමාන වූ ප්‍රතිවිරුද්ධ බලයක් ඇත. මේක පාවිච්චි කරලා තමයි ඇත්තටම රොකට් යන්නේ අහසේ. පිටිපස්සට බලයක් දෙනවා. බලය දෙනකොට අරක ඉස්සරහට යනවා. ඔන්න ඔය තමයි මේ ලෝකේ කාර් පදින්නේ හැමදේම යන්නේ. වාහන පදින්න ඔක්කොම කරන්නේ මේ තුන්වෙනි නියමය පාවිච්චි කරලා. කවදාවත් කාර් එක ඉස්සරහට යන්නේ නැහැ. කාර් එක කරන්නේ පස්සට එනර්ජි එකක් දෙනවා. එනකොට ඉස්සරහට වාහනේ යනවා. මේක තනිකර දුවන්නේ තුන්වෙනි නියමය පාවිච්චි කරලා. වාහනේ එවත් මේ කතා රොකට් එකක් ගැන රොකට් එකක් නැත්නම් අපි ඕනම දෙයක්. ඒරෝප්ලේන් එකක් උනත් කොහමද යන්නේ? ඉස්සරහට යන්නේ නැහැ. ඒක පස්සට තල්ලු කරන්න. හුලං පාර පස්සට ගන්න. හුලං පාර පස්සට ගහනකොට ප්ලේන් එක ඉස්සරහට යනවා. සෑම බලයකට සමාන වූ ප්‍රතිවිරුද්ධ බලයක් තියෙනවා. ඇත්තටම මේක අයිසැක් නිව්ටන් මහත්තයා හොයාගත්තේ. ඔය කියන කාරණා දැන් ගන්න අපි හිතමු දැන් මම මෙහෙම ගහනවා. මං කොච්චරක් ගහනවද ඒ මට්ටම රිදෙනව නේද? මං හිමින් ගැහුවත් පොඩ්ඩයි රිදෙන්නේ. හයියෙන් ගැහුවත් ඊට වඩා රිදෙනවා. සෑම බලයකටම සමාන වූ ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ නිසායි මෙච්චරක් ගහද්දි එච්චරක් රිදෙනවා. අපි මේසයකට තට්ටු කරද්දි කොච්චරක් හයියෙන් මේසයට ගහනවද එච්චරක් මේස අනිත් පැත්තට අපිට ගහනවා. නැද්ද? ඒ නිසා නේද එච්චර රිදෙන්නේ. මොකද අපි කොච්චර බලයක් යොදනවද ඒක ඒ පැත්තෙන් ලෑස්ති නැහැ පල්ලෙහාට යන්න. ඒ නිසා ඊට සමානව අනිත් පැත්තට බලයක් යනවා. එහෙම තමයි මේසෙ තියෙන්නවම. නැත්තම් ඒ බලය එනකොට මේස ගියොත් පල්ලෙහාට මේස ගිහිල්ලා කැඩිලා. නමුත් මේස කැඩෙන්නේ නැතුවම තියෙන්නේ මේසෙන් අනිත් පැත්තට බලයක් එවනවා. මොකද සෑම බලයකටම සමාන ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙන හින්දා. ඔන්න ඔය විදිහට තමයි මේ ලෝකෙම යන්නේ. ලෝකෙම දේවල් තීරණය වෙන ක්‍රමයට. ඔක තථාගතයන් වහන්සේ ඇත්තට මුලින්ම හොයාගත්තේ. උන්වහන්සේ තමයි කිව්වේ දුන්නොත් ලැබෙනවා කියලා. නේද? කම්මා විපාකවත්තන්ති. කර්මයට විපාක තියෙනවා කියලා උන්වහන්සේ දැන් මුලින්ම දේශනා කරේ. ඔබ කොච්චරක් කර්මයක් කරනවද එච්චරක් විපාක තියෙනවා කියලා. ඔබ ගැහුවොත් ඔබට කුටි කන්න වෙනවා. ඔබ බැන්නොත් ඔබට බැනුම් අහන්න. ඔබ ආදරේ දුන්නොත් ඔබට ආදරේ විඳින්න පුළුවන්. ඔබ හිනාව දුන්නොත් ඔබට හිනාව හම්බ වෙනවා. ඔබ මම මේකේ පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න අද පාරේ යනකොට පොඩ්ඩක් අමුත් එක්ක ඔබ කවදාවත් දැකලා නැති මිනිස්සෙක්ගේ මූණ දිහා බලලා හිනාවේ. කට ඇරලා අවංකව හරි සතුටින් හිනාවේ. බලන්නේ මිනිස්සයා මොකක් කරේද බුම්ම ගනීද?
මනුස්සයා බුම්ම ගනින්. මනුස්සයා තනි පැත්තට මොන්ට hina වෙයි. බොහෝ දුරට. මනුස්සයා ලොකු ප්‍රශ්නයකට මේ නම් ඉන්නේ කෙනා අනිත් පැත්තට කට ඇරලා hina වෙයි. මං කියන්නේ ඇයි ඒ hinaව ඔබට හම්බුනේ? ඔබ දුන්න නිසා. ඔබට කොච්චරක් ගින්නක් ඕනේද එච්චරක් ඔබ දර දෙන්න ඕනේ. මැලවිලා යන ගිනි ගොඩක් තියෙනවා. ටික ටික දැන් ගින්න නිවෙන යන්නේ. ඔබ කියන්න එපා මට ගින්න දෙන්න. අය නිවෙන්නේ ගින්න දෙන්න. ගින්න කියයි මට දර දෙන්න කියයි. ඔබ කියන්නේ ඒතර ඔබ කියන්න එපා දර දෙන්න කලින් මට ගින්න දෙන්න කියයි. ගින්න කියනවා ගින්න දෙන්න නම් දර දෙන්න. ඔබ කියනවා දර දෙන්න කලින් මට ගින්න දෙන්න. කවද්ද? කසා ජීවිතේක නෙවෙයි ගන්නේ. ඈ? අරයා කියනවා ගින්න දෙන්න කියලා මෙයා කියනවා මට දර දෙන්න කියලා. අරයා කියනවා දර දෙන්නම් මට ගින්න දෙන්න කියලා. මෙයා කියනවා ගින්න දෙන්නම් මට දර දෙන්න කියලා. කවුරුත් දෙන්න ලෑස්ති නැහැ ගන්න ඉන්නේ. ගන්න අයට හම්බෙන්නේ නැහැ. දුන්නොත් විතරයි ලැබෙන්නේ. දුන්නොත් විතරයි ඔබ මොකක් හරි ඔබේ ජීවිතේ මොකක් හරි දෙයක් ෆේල් වෙනවා නම් හැමතැනකම දුන්නොත් විතරයි ලැබෙන්නේ. ඔබ රස්සාව කරන තැනම කොච්චරක් මහන්සි වෙනවද? එච්චරක් ඔබට ඉහළ තැන් වලට එන්න පුළුවන්. නමුත් අපි කරන්නේ මොකද්ද? මම දැන් මෙච්චර මහන්සි වැඩ කරනවා මට ප්‍රොමෝෂන් එකක්වත් නැහැ. මම මෙච්චර මහන්සි වැඩ කරනවා මට කවුරුත් හොඳ ප්‍රශංසාවක්වත් කරන්නේ නැහැ. කරනවා මදි. ඔබ ලෝකෙට දෙන්න හොඳ දේ නම් ඔබට ලෝකෙන් හොඳ දේ හම්බ වෙනවා. අවංක චේතනාවෙන් ඔබ ජීවත් වෙනවා නම් ඔබට ලෝකෙන් මොනවද දෙන්නේ කියලා අදාළත් නැහැ. Work praises the man. ලස්සන කතාවක් තියෙන ඉංග්‍රීසියේ. The work praises the man. වැඩේ තමයි මිනිස්සයා ප්‍රශංසා කරන්නේ. වැඩේ තමයි ප්‍රශංසාව. ඔබ කොච්චරක් මේ ලෝකෙට දෙන මානසිකත්වයෙන් ජීවත් වෙනවද? එච්චරක් තමයි ඔබට හම්බෙන්නේ. He who would be great amongst us must first be the best servant. ජේසුස් වහන්සේ බයිබලයේ කියනවා Sermon Mount එකේ He who would be great amongst us must first be the best servant. මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙනවා නම් එයා මුලින්ම හොඳම servant වෙන්න ඕනේ කියලා. කවුද හොඳම servant? එයා තමයි ශ්‍රේෂ්ඨම. මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ කවුද? කවුද? අපලෝතුරා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ තරම් අපි වෙනුවෙන් කැපෙච්ච කවුරුත් නැහැ නේද? උන්වහන්සේ නේද best servant. උන්වහන්සේ තමයි best servant. උන්වහන්සේ කල්ප කෝටි සත සහස්‍රයක් උන්වහන්සේගේ ආපු ගමනේ උන්වහන්සේ සාරාංශකීය කල්ප ලක්ෂයක් උන්වහන්සේ අප වෙනුවෙන් තමයි ඒ සියලුම දුක් අන්දරා වින්දේ best servant. best servant නිසා උන්වහන්සේ තමයි greatest. උන්වහන්සේ තමයි ශ්‍රේෂ්ඨම මේ තුන් ලෝක ධර්ණී තලයේ. ඒ නිසා ඔබත් මේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය පාවිච්චි කරන්න ඔබේ ජීවිතේ. සෑම් බලයකට සමානව ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ නිසා හොඳ දේවල් ලෝකෙට දෙන්න. ඔබට හොඳ දේවල් අනිත් පැත්තට හම්බෙයි. ඔබ නරක දේවල් දුන්නොත් ඔබ නරක දේවල් අනිත් පැත්තට හම්බෙයි. ඔබ ලෝකෙට හිනාව දෙන්න, ආදරය දෙන්න, සෙනෙහස දෙන්න, කරුණාව දෙන්න. දහම කියලා දෙන්න. ලෝකෙට සත්‍ය දෙන්න. ඔබ ලෝකෙට බොරුව දුන්නොත්, ඔබ ලෝකෙට අනාදරය දුන්නොත්, ඔබ ලෝකෙට තරහව, වෛරය, ක්‍රෝධය දුන්නොත්, ඔබට ක්‍රෝධය, වෛරය මේ හම්බෙන්නේ. ඔබ අවධානය දෙන්න අනිත් අයට. ඔබට අවධානය හම්බෙයි. ඔබ අනිත් අයට ගෞරවය දෙන්න. ඔබට ගෞරවය හම්බෙයි. ගෞරවය ඉල්ලන්න එපා. ඔයාට මං තේරෙන්නේ නැද්ද මං කොච්චර මහන්සි වෙනවද කියලාද ඔයා වෙනුවෙන්? ඒ ප්‍රශ්නේ කවදාවත් අහන්න තියාගන්න එපා. තේරෙලා නැති නිසා නේද අනිත් පැත්තෙන් ඒ විදිහට හැසිරෙන්නේ. ඔබ කියන්න එපා. කරාට පස්සේ තේරෙයි ඒක නාඩ ඔබ කොච්චර මහන්සි වෙනවද කියලා. ඔබ අහන්න එපා. ඔයාට තේරෙන්නේ නැද්ද මං ඔය වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියලා. අනිත් පැත්තෙන් කියන්න තියෙන එහෙනම් තේරෙන්නේ නැති නිසානේ මම මෙහෙම කියන්නේ කියලා. ඔබ මහන්සි නම් මදි. ඔබ ආදරේ දෙන්නේ චුට්ටයි. බලාපොරොත්තු වෙන කන්දක් වගේ. කෙන්දක් දීලා කන්දක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒ නිසා ඔබ ලෝකෙට දෙන්න. බලාපොරොත්තු විරහිතව දුන්නොත් තමයි දීමක් තියෙන්නේ. නැත්තම් ඒක දීමක් නෙමෙයි නැත්තම් ගැනීමක්මනේ. නේද?
කියන්නේ ඔබ බලාපොරොත්තු වෙලා දෙනවා කියලා කියන්නේ ඔබ ගන්නනේ හදන්නේ මිසක් දෙන්න නෙමෙයිනේ. ඔබ අනෙක් කෙනාගේ මූණේ හිනාව අනෙක් කෙනාගේ සතුට වෙනුවෙන් ඔබ දෙන්න. ඒක තමයි ඇත්ත සතුට. ඔබට පුළුවන් නම් තව කෙනෙක් ලැබෙනවා දැකලා ඇත්තටම hina වෙලා සතුට වෙන්න. ඒ කෙනාට කොච්චර දේවල් තියෙනවද? ඒ කෙනාද පන්ති පළවෙනියා. ඒ කෙනා රස්සාව තැනකට ගියා. මගේ අයියා දැක්කද හොඳ රස්සාවක් කරනවා. අන්න ඒක දැකලා ඉරිසියාවක් නැතුව සතුට වෙන්න පුළුවන් නම් බලන්න කොච්චර සුන්දර මානසිකත්වයක්ද කියලා. නමුත් අද ගොඩක් වෙලාවට අපිට තියෙන මේ මානසිකත්වයේ සම්පූර්ණ අනිත් පැත්ත. ඒ පැත්ත නෙමෙයි මේ පැත්ත. ඉරිසියයි. අපි ළඟින් ඉන්න කෙනෙක්ට හොඳට හම්බ වෙනකොට දාන්න බෑ. ඉරිසියයි. ඇයි? හිතලා බලන්න. ඒ නිසා පිටුතුනේ මේ කියන දේවල් හිතලා නිව්ටන්ගේ තුන්වෙනි නියමය පාවිච්චි කරන්න. තථාගත වහන්සේ තමයි හොයාගත්තේ අතන නිව්ටන්ටත් කලින් දුන්නොත් ලැබෙනවා. දෙන්න දේ ලැබෙනවා. සියලු දෙනාටම තිරුවන් සරණයි. නිබ්බාන පරම සුඛී සුඛිතතර වෙත්තා.